ඉතින් මේ විදිහට තමයි KDR ස්පෝල් ටීම් එකේ බැරට කියන්නේ අපි හදිසියෙම තමයි වීඩියෝ එකේ ඇත්තටම මේක වලට පෙන්වන්න ඕන නිසා ඉතින් සබ්ස්ක්‍රයිබ් කරලා නැති කට්ටිය හැමෝම සබ්ස්ක්‍රයිබ් කරන්න ස්පෝල් ටැග් කාබට් ටැග් වලගෙන මේ කියනවා නම් කාබට් ටැග් පාරේ ගහන විදිය තමයි අපි මේ වීඩියෝ කරලා තියෙන්නේ ඉතින් එහෙනම් දැකලා ඇති හැමෝම වැඩක් වැඩි විදිහට පොඩ්ඩක් බලන්න thank you සබ්ස්ක්‍රයිබ් කරලා නැති කට්ටිය සබ්ස්ක්‍රයිබ් කරන්න ගලෙන් පිදුණු වැව සීප්පුකුළම ප්‍රධාන පාර. ඉතින් ඇඬවත් බැරුව තිබුණා වලවල් ගොඩක් තිබුණු පාරක්. නවීකරණය වෙලා අලුත් එදියා වෙලා ඉතින් මාර්ගය කාපට්ටයක් අතුරන තැනට ඇවිල්ලිවලා තියෙන දකින්න එක ඉතින් ගමේ හැමෝටමත් අපිටත් ඕගොල්ලෝ හැමෝම සතුටු වෙන්න ඕනේ කියලා. බලන්න එනවා. තලේ ඉඳලා ඇත්තටම මට මතක විදියට කිලෝමීටර් 8ක් 10ක් විතර වගේ තියෙන්නේ මහකනදරා පාරෙන් යනකොට පොරොප්පතන පාරේ සීප්පුකොළම ජංක්ෂන් එකේ ඉඳලා ගලෙන් බිදුනට යන පාර තමයි මේ තියෙන්නේ. ඔයාලත් අවශ්‍ය යනකොට මේ පාරේ ටිකක් ගියොත් මේ වගේ වීඩියෝ එකක් කරුවා කියලා මතක තියාගෙන යන්න. KDR ස්පාල් ටීම් එක හැම වෙලාවෙම කට්ටියත් එක්ක එකමුතු වෙමින් සතුටින් තමයි හැම වෙලාවෙම කියන්නේ. යත්රු ටීමක් කියන ලක්ෂණ දෙයක් තමයි දැනගමත් තියෙන්නේ. ඉස්සරහට තවත් ලොකු වැඩ පිළිවෙලක් අනිවාර්යෙන් කරනවා. එහෙනම් බලන්න. බලන්නේ කරන්න පුළුවන් කියන වැඩේ පොඩිලා කෙනෙකුට තමයි ඒක අපිට අපේ බලනකොට සතුටක් තියෙන්නේ. ඒවලත් බලන්න අපේ වැඩක් හොඳයි නම් හරිද අපේ නම්බර එක අපි ඉස්සරහට දානවා ඩිස්ක්‍රිප්ෂන් දානවා. වැඩක් තියෙනවා නම් අපිට කතා කරන්න අපිට ස්පෝල් පේ විදිහට අපිට කරන්න පුළුවන් කිසිම ගැටලුවක් නැහැ. ඔයාලා කැමති විදිහට අපි අනිවාර්යයෙන්ම කරලා දෙනවා.
ඉතින් ඇත්තටම මේ තියෙන්නේ පාර ස්මූත් වෙන්න අපි ඩස්ට් එක දානවා. කියන්නේ ගොඩක් සමහර තැන්වල සර්ටිෆිකේට්ලා තියෙන තැන්වලට පාර ස්මූත් වෙන්න ඩස්ට් එක දානවා. ඉතින් අපි වැඩ කරලා ෆිනිෂින් එක තමයි අවසානට දකින්න ඕනි. ඉතින් මේ තියෙන්නේ කට්ටියව වැඩ ඉවර කරලා යන වෙලාව. කට්ටිය ඉතින් හැම වෙලාවෙම මැක්ස් එකේ ඉන්න වෙලාවට සෑහෙන ගොඩක් විනෝද වෙනවා. මේ තමයි අවස්ථාව. බොහොම ස්තුතියි සබ්ස්ක්‍රයිබ් කරන්න. thank you.